Hello ළමයි welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න අද කියලා දෙන්න මම මේ ආවේ ඔයාලා ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරලා නිතරම වගේ මේක ඉල්ලන දෙයක්. ගොඩක් අය මගෙන් ඉල්ලුවා අපි කොච්චර ෆේස් වොෂ් ක්‍රීම් වර්ග එතකොට සීරම් වර්ග මොන දේවල් පාවිච්චි කරලා අපේ ස්කින් එකේ කලර් එක ලස්සනට හදාගත්තත් පොඩ්ඩක් අවුවේ ගියපු ගමන් ඒ ස්කින් එකේ කලර් එක අවුට් යනවා. ඉතින් ඒක ඔයාලට විතරක් නෙමෙයි මට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඉතින් ඒකට සාර්ථක විසඳුමක් මම කරලා බලලා ඇත්තටම මේ ක්‍රමෙන් හොඳම රිසල්ට් එකක් ලැබුණ නිසා තමයි මම අද මේක ඔයාලට මෙහෙම කියලා දෙන්න ඕනි කියලා කියලා දෙනවා. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැතුව ඕනම කෙනෙකුට ගෙදර තියෙන පුංචි අමුද්‍රව්‍ය තුනකින් හදාගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ඇත්තටම කිව්වොත් සති දෙකක් විතර කරගෙන යද්දී ඔයාටම තේරෙයි අර අපේ හැම කියන්නේ මෙහෙමයි ටික දවසක් අපි දැන් දිගටම ක්‍රීම් වර්ග ෆේස් වොෂ් සීරම් මොන දේවල් පාවිච්චි කරලා කලර් එක ගත්තත් අවුවට ගියාට පස්සේ ඒ කලර් එක අවුට් යනවා. අන්ඊවන් ගතියක් ඇති වෙනවා. අන්න ඒ ගතිය නැති කරගන්න පුළුවන් හොඳම හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඒ වගේම බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් කිසිම අර ෂයින් එකක් නැහැ කිසිම මොයිස්චර් එකක් නැහැ. අන්න ඒ ගතිය නැති කරගෙන ලස්සන කලර් එසා ගන්න පුළුවන් මේ ක්‍රමය ඔයා එක දිගට try කරලා බලනවා නම්. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව දැන් යමු කොහොමද මම මේක හදාගන්නේ කියලා බලන්න. දැන් අපි බලමු මොනවාද මේක හදාගන්න අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම ඕන වෙනවා කඩල පිටි. හරිද? කඩල පිටි කියන්නේ නැචරල් බ්ලීච් එකක්. මම මේ වගේ ಗುಣ නිතරම කියන නිසා අද කියන්න යන්නේ නැහැ. ඔයාලා දන්නවා. ඉතින් ඒක නිසා කඩල පිටි නැචරල් බ්ලීච් එකක් මේක හොඳම ඒකම අවශ්‍ය වෙනවා. ඊළඟට ඕන වෙනවා කොෆි. හරිද? කොෆි පවුඩර් එක. ඊට පස්සේ කොෆි ගැන ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බා. බ්‍රෑන්ඩ් ඒ වගේ දේවල් මම නම් ගත්තේ මේ හරිචන්ද්‍රකේ ඒ බ්‍රෑන්ඩ් එකේ එක. ඔයාට කැමති බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. මෙහෙමයි. ඉතින් මේ මොන බ්‍රෑන්ඩ් එකකටත් වඩා හොඳයි. ඔයා කොෆි ගෙදර වේලලා එහෙම කොටලා ගන්න පුළුවන් නම් ඉතින් අපිට හොඳටම ෂුවර් නේ. අපි හදා ගන්න දේ නිසා එහෙම ගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මම ගත්තේ මේ හරිචන්ද්‍රකේ කොෆි එක. ඊළඟට අවශ්‍ය ඕන වෙනවා මෙන්න මේක. මේ මොනවාද? මේ තියෙන්නේ කෝමාරිකා පිත්තේ තියෙන හොඳට පිරිසිදු කළා මම හැමදාම කියනවා වගේ හොඳට පිරිසිදු කළා ඒකේ අගිස් අර නිකන් කිරි වගේ වැగిරෙනේ කොටස චුට්ටක් කපලා දාලා ඊට පස්සේ අර කෝමාරිකා චූටි කැබලි වලට කපලා ඒක මැදින් පළලා ගත්ත කොටස් ටිකක් තමයි මේ තියෙන්නේ මේ පේනවනේ මෙන්න මේ විදියට හරිද මෙන්න මේ තුන විතරමයි ඕන වෙන්නේ හරි අපි දැන් බලමු කොහොමද මම මේක කරගන්නේ කියලා මම මුලින්ම මේ වගේ පිරිසිදු භාජනයක් ගන්නවා ඊළඟට මේකට කඩල පිටි වලින් තේ හැඳි එකක ප්‍රමාණයක් හරිද තේ හැඳි එකක් දා ගන්නවා ඊළඟට ඕන වෙනවා අපිට කොෆි පවුඩර් එක කොෆි පවුඩර් එකනොත් හරියට මේකනොත් තේ හැන්දක ප්‍රමාණයක් තමයි දා ගන්න ඕනේ මේ දෙක සම ප්‍රමාණයෙන්ම දා ගන්න හරිද දැන් දාගෙන මේක චුට්ටක් මේ විදිහට මිශ්‍ර කරගන්න තියෙනවා හරිද කොෆි සහ කඩල පිටි ඉතින් ඔයා දන්නවනේ කොහොමද මේ වගේ ಗುಣ කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ හොඳට අපේ සම පිරිසිදු කරන්න පුළුවන් දේවල් තමයි මේවා. ඒ වගේම එවෙලෙම මාරම ග්ලෝ එකක් ගන්න පුළුවන් දේවල් තමයි මේවා. මම කියන්නේ නැහැ මේවා පාවිච්චි කරාම සුදුම සුදු වෙනවා. එහෙම කියන්න බෑ. මේක ඇත්තටම මැජික් එකක් නෙමෙයි තියෙන්නේ. මේවායින් වෙන්නේ කොෆි වලින් වෙන්නේ ඇත්තටම අපේ සමේ තියෙන කඩල පිටි ඒ දෙකෙන්ම වෙන්නේ අපේ සමේ තියෙන කුණු දූවිලි, මැරුණු සම, ඒ වගේම තෙල් තට්ටු, අනවශ්‍ය තෙල් ඉවත් කරන එක තමයි වෙන්නේ. එතකොට කොහොමත් ඒවා අයින් වුණාට පස්සේ අපේ සම අමුතු ලස්සන පාටක් එනවා. ඉතින් ඒක තමයි ඒකෙදි වෙන්නේ. කරගන්න ඕනේ මෙන්න මේ වගේ දැන් අපි මේ මිශ්‍රණය හදාගත්තනේ දැන් මම මේක මෙතනින් තියනවා චුට්ටක් හරි දැන් ඕනේ මෙන්න මේ වගේ පොඩ්ඩක් බලන්න මෙන්න මේ වගේ දැන් කෝමාරිකා කෑල්ලක් අරගෙන දැන් මේකේ මදේ තියෙනවනේ ඒ මදේ තියෙද්දිම චුට්ටක් මේක අතින් මෙහෙම කරගන්න නැත්නම් අර මේ මදේ හයියයිනේ එතකොට අපිගෙන උනත් මේ විදිහට කරගන්න පුළුවන් ඇන්දෙන් උනත් කරගන්න පුළුවන් මේ වගේ ඇඟිල්ලෙන් චුට්ටක් මේ සිදුරු කරගන්න මේක නැත්නම් මේවයි තියෙන ජෙල් එක මිශ්‍ර වෙන්නේ නැහනේ එහෙම කරගෙන මම මෙන්න මේ කරන විදිහට කරගන්න ඕනේ. හරිද? ඔයාගේ ගෙදර කෝමාරිකා පැලයක් නැති වෙන්න බෑ නේද? ස්වභාවික සත්කාර කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කෝමාරිකා පැලයක් ගෙදර තියෙනවා. හරි. දැන් මෙන්න මේ වගේ මේ මිශ්‍රණයට මේක දාලා මේක පොඟ ඔයාගේ මූණේ මෙන්න මේ විදිහට රවුමට මෙන්න මේ විදිහට හොඳට මේ කෝමාරිකා පිත්තේ ආධාරයෙන් ඔයාගේ මූණේ හොඳට මේක ගා ගන්න තියෙන මේ විදිහට. ආයෙ මෙහෙම කළා ආයෙ මේ විදිහට මොන ගා ගන්න පුළුවන්. ඒකට වෙනම මේ මොන හරි දෙයක් ඕන නැහැ අපිට මේක මික්ස් කරගන්න.
ප්‍රධානතම වාසිය තියෙන්නේ මොකද්ද දන්නවද? මේකෙන් කිසිම වෙලාවක අපේ මූණ සීරෙන්නේ නැහැ. මේකත් ඇත්තටම ස්ක්‍රබ් එකක් තමයි. හැබැයි මේකෙන් කිසිම වෙලාවකදී අපේ මූණ සීරෙන්නේ නැහැ. මේක ස්ක්‍රබ් එකක් විදියටත් ටැක් එකක් විදියටත් දෙවිදියටම වැඩ කරනවා. දැන් අපි මේක ස්ක්‍රබ් එකක් විදියට තමයි මේ ස්ක්‍රබ් කරන්නේ. හරිද? මේකෙන් පස්සේ බලන්නකො කොච්චර එළියක් මූණට එනවද කියලා. එන විදියට හොඳට ගා ගන්න තමයි තියෙන්නේ. ඇස් යට කළු වෙලා වගේ තියෙනවා නම් ඔයාගේ ඇස් යටට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඇඟිලි පුරුක් කළු වෙලා තියෙනවා නම් එතකොට බෙල්ල වටේ සමහරක් අයගේ කළු වෙලා තියෙනවා. ඒ වගේම දන හිස් වැල මිට ඇඟිලි පුරුක් ඒ වගේ හැම තැනටම ඒ වගේ වැඩි අඳුරු ගතියක් තියෙන තැන් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට හොඳට ස්ක්‍රබ් කරගන්න තියෙන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් මේක හොඳට මැති වගේ බෙල්ල එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ පිටෙන් අර ජෙල් කොටස නෑ ඉවරයි වගේ දැනුණට පස්සේ වට දැනෙනවනේ. ඊට පස්සේ පෙන කෑල්ලක් අරගෙන ඒකත් මේ විදියට අර සිදුරු කරගන්න තියෙනවා. ඇඟිල්ලේ. හරිද? ඇඟිල්ලෙන් මේ විදියට සිදුරු කරගෙන ඒකත් ආයේ මේකේ පොඟව. හරිද? ආයේ මේක බෙල්ලෙත් ගාගන්න. ඔයා මේක සතියට දෙපාරක් වගේ කරන්න. අනිත් එක තමයි සමහරක් අය කියනවා මේ මොනේ පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා මොනා කරත් හරියන්නේ නැහැ. පිග්මන්ටේෂන් තියෙන කෙනෙක් නම් ඔයා මේක සතියට දෙපාරක් පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම කරන්න කලින් ස්පැච් ටෙස්ට් එකක් කරලා බලන්න. ස්පැච් ටෙස්ට් එකක් කරලා දන්නවා. ඒ වගේ මොකක්වත් ප්‍රශ්නයක් නැත්නම් හැබැයි ඉතින් අර කොමාරිකා නිසා චුට්ටක් අසන ගතිය නම් එනවා. ඒ වගේම ගොඩක් අයගේ මෙන්න මේවා. හරිද? ඇස් යටේ ඊට පස්සේ නලල අන්න ඒ වගේ ගොඩක් අයගේ කළු වෙනවනේ. අන්න ඒවට මේක ගොඩාක් හොඳයි. ඒ වගේ තැන් හොඳට තදින් මේකෙන් තදින් මේව කරා කියලා මේ ස්ක්‍රබ් කරා කියලා බය වෙන්න එපා. මොකද මූණ කිසිම වෙලාවක සීරෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ විදියට ස්ක්‍රබ් කරගන්න එකේ වාසිය තමයි මේ අපි මේක කොමාරිකා වලින්නේ ස්ක්‍රබ් කරගන්නේ. එතකොට හොඳ තෙතමනයක් අපේ සමට ලැබෙනවා. ඒකත් ලොකුම වාසියක් තමයි මේ විදියට කරගන්න එකේ. මම අර කලින් කියලා දුන්නු ස්ක්‍රබ් එක වුණත් ඔයාලට මේ විදියට කොමාරිකා පිත්තක් අරගෙන මේ විදියට ස්ක්‍රබ් එක කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒ කියලා දුන්නේ කාර්ය බහුල ඔයාලටනේ. ඉතින් කාර්ය බහුල කෙනෙකුට මේ කොමාරිකා පිටි එහෙම හොය එහෙම ඉන්න වෙලාවක් නැහැ. කැම්පස් වල ඉන්න වෙන්න පුළුවන්, බෝඩින් වල ඉන්න පුළුවන්, වෙන්න පුළුවන්. එතකොට ඉතින් මේව හොය ඉන්න වෙලාවක් නැහැනේ. ඉතින් ඒ නිසායි මම හරිම පහසු විදියට ඔයාලට කියලා දුන්නේ. ඒකේ වතුර චුට්ටක් දාලා මේ මිශ්‍ර කරලා ගන්න කියලා. හරි. මෙන්න මේ විදියට දැන් මම මුළු මූණෙම ගාගත්තා. ඔයාට අර මම කලින් කිව්වා වගේම ඔයාගේ ඇඟිලි පුරුක් එතකොට වැලමිට දන හිස බෙල්ල පිටිපස්ස ඒ වගේ ඊට පස්සේ නලල ඒ වගේ වැඩියෙන් කල් වෙලා තියෙනවා නම් මේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒ තැන් වලටත් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ. ඉතින් මේක හරියටම විනාඩි 5ක් තියන් ඉන්නවා. අර දැන් ප්‍රශ්නයක් නැත්තම් වෙලාව තියෙනවා නම් විනාඩි 10ක් තියාගෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේක පැක් එකක් විදියට තමයි දැන් වැඩ කරන්නේ. හරිද? හරියටම විනාඩි 5ක් තියාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක තිරිසුදු ජලයෙන් සෝදලා ඉවත් කරන්න. මේ බලන්න මම මුණ හොදගෙන ආවා. මේ බලන්න වෙනස. කොච්චර වෙනසක් තියෙනවද කියලා විනාඩි 10 වැඩේ නේද? ඇත්තටම ඉතින් ස්ක්‍රබ් එක කරන්න විනාඩි 5යි. අපි මූණ තියාගෙන හිටියේ විනාඩි 5යි. විනාඩි 10යි ඔක්කොටම ගියේ. ඉතින් ලොකු වෙනසක් තියෙනවා. මම මේ බලන්න හොඳට ඔයාලට බලන්න පුළුවන් කොච්චර වෙනසක් තියෙන මේ වගේම කිසිම මේ black heads white heads ඒ කිසිම දෙයක් නැහැ. ලස්සනට මූණ පිරිසිදු වෙලා තියෙනවා. ඒ වගේම අපිට බය වෙන්න දෙයක් නැහැ. මූණ සීරෙනවා. එහෙම කියලා බය වෙන්න දෙයක්වත් නැහැ මේකට. හරීම ලස්සනට කලර් එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා කෘත්‍රිම බ්ලීචින් වර්ග ඒ වගේ දේවල් වලට යන්න කිසිම උවමනාවක් නැහැ. ඔයාට පුළුවන් හොඳ කියන්නේ ඔයාට ගැළපෙන ඔයාගේ ස්කින් එකට ගැළපෙන හොඳ හෙල්දි ක්‍රීම් වර්ගයක් ෆේස් වොෂ් එතකොට ස්ක්‍රබ් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ බ්ලීචින් වගේ දේවල් ගාලා ඉක්මනට සුදු වෙන දේවල් පාර පස්සේ යන්න එපා. ඒ වගේ ඒවා ඒ ඉක්මනට සුදු වෙනවා වගේම තමයි ඒවයේ අතුරු ආබාධ දෙනකොට ඒ තිබ්බට වඩා අන්ත විදියට තමයි අතුරු ආබාධ දෙන්නේ. ඔයාට ඊට පස්සේ හිතෙනවා ඔයාගේ කලින් තිබ්බ මූණ කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒක නිසා සුදු වෙන්න නෙමෙයි මම කියන්නේ ඔයාගේ තියෙන ස්කින් එක ලස්සනට මේන්ටේන් කරන්න. සුදු වෙන එක ඇත්තටම ලස්සනක් නෙමෙයි. ලස්සන කියන්නේ ඔයාගේ ශරීරයේ ඇතුළාන්තෙන්ම ඔයා හෙල්දි වෙන ගමන් තමයි ඔයාගේ ශරීරයේ ඇතුළාන්තෙන්ම තමයි ඔයා ලස්සන වෙන්න ඕනේ. ඔයාට පුළුවන් ක්‍රීම් පාවිච්චි කරලා කමක් නැහැ. ඔයාට හොඳ හෙල්දි ඔයාගේ ස්කින් එකට ගැළපෙන ඔයාගේ ස්කින් එකේ ස්වභාවය අඳුරගෙන හොඳ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. හොඳ සීරම් එකක්, හොඳ ෆේස් වොෂ් එකක්, හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් පවත්ත ගන්න. එතකොට ඔයාගේ ඔය තියෙනවට වඩා ඒ වගේම මේ අතරේදී ඔයා අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් කරන්න ඉතින්. ඉතින් මේවා මහා වියදමක් යන්නේ නැහැ. හරිම ලේසියෙන් හරිම පහසුවෙන් ඔයාට ගෙදර ඉද්දිම මේවා කරගන්න පුළුවන් පුංචි අමුද්‍රව්‍ය ටිකකින්. හරිද? ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේවා කරලා බලලා ඔයාගේ රිසල්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඒ වගේම ඔයාට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒවත් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මොකද මම අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එක බලනවා. ඒ වගේම හැමෝටම රිප්ලයි කරලා තියෙනවා. දැන් මම හිතන්නේ කලින් අර ස්ක්‍රබ් එක දාපු වීඩියෝ එකේ කොමාරි කමෙන්ට් 500කටත් වඩා වැඩි. ඉතින් ඒ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරා.
අනිවාර්යෙන්ම ඒ මොනවාද වතුර දාන්නේ නැතුව ඒකට වෙන දේවල් දාලා මිශ්‍ර කරගන්න පුළුවන්ද? එහෙම අහලා තිබ්බා. ඉතින් ඒ හැම දෙයකම අනිවාර්යෙන්ම විසඳුමකට මම වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඒ වගේම ඒකට තෑන්ක්ස් කරපු ඔයාට, ඒ වගේම ඒක ගැන විස්තර කියලා තිබුණ අයට ඔයාලගේ අදහස් බෙදාගත්තු ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ඉතින් ඔයාලගේ ඉල්ලීමකට තමයි මම හැමදාමත් වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් චූටි අනිවාර්යෙන්ම ඉදිරියටත් තවත් ලස්සන වීඩියෝ යාට තියෙන ගැටලුවකට තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන හැබැයි මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා මගේ පුංචි පවුලට එකතු වෙන්න. ඒ වගේම දිනවම වීඩියෝ ගෙනාව වගේම ඉදිරියටත් ඔයාට වටින ඔයාගේ ගැටලුව වලට විසඳුම් අරගෙන අනිවාර්යෙන්ම එනකන් ඉතින් අදට ගිහින් එන්නම්. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. අදට ගිහින් එන්නම්. bye.